හයි Heart of Dev මගේ channel එකට අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම වීඩියෝ එක අරගෙන ආවේ කාලයක් ඉඳන් මගේ හිතේ තිබ්බ ලස්සන ආසාවක් මම ඉෂ්ට කරගත්ත විදිය ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මේ වැඩේට ඕනි කරන දේවල් කිව්වොත් සාමාන්‍ය සෙරෙප්පු දෙකක් ඕනේ. මම නම් ගත්ත රුපියල් 250කට තිබ්බ බාට දෙකක්. ඊට පස්සේ රෙදි කැලක් ඕනේ. සෙරෙප්පු හොඳට කවර් කරන්න ඇති වෙන තරමට රෙදි කැලක් ඔයා එතනින් අහලා හරි කඩින් අහලා හරි ඔයාලට හිතට හරියන ගානකට ගන්න. මේ මට නම් රෙදි කැල මදි වුණා. මම ගත්ත කැල මොකද මම හිතා ගන්න මට බැරි වුණා. මම මේ කඩේ යන් ටිකෙන් අහලා ගත්තේ. යා මට දීපු රෙදි කැල මට මදි වුණා. ඊට පස්සේ ආය සිරිප්පු වටේට පටියට ඔය ආයක ඩිසයින් කරන්න ඔය ආසාවෙන් ඉන්න විදිහට ඕනි කරන දේවල් ගන්න ඕනේ. රෙදි කැල්ල මට මතක විදිහට වෙල්වෙට් රෙදි කැල්ලේ වර්ගය මතක විදිහට වෙල්වෙට් එහෙම රෙදි කැල්ලක් ගන්න ඕනේ. ඉතින් ඔන්න විදිහට බඩු ටික අරගෙන ඇත්තටම අපි දෙන්න මගේ යාළුවයි තමයි අනුරාධපුරේ ගියේ. අපි දෙන්න යන්න ගමන දාගත්තේ අද තමයි අපි දෙන්න කතා වුණේ අපි හිට යන් කියලා. එතකොට කාලෙකින් අනුරාධපුරේ යන්නේ මාස 8ක් කෝස් එකක් කරා අනුරාධපුරේ නතර වෙලා අපි නිතරම අනුරාධපුරේ යනවා. ඒ දවස්වල රුවන්වැලිසෑයට යනවා. ඇත්තටම මාසම තැනක් හිත නිවෙන එකම තැන. මං කියන්නේ අපේ පන්සල එතකොට ගමේ පන්සල ඒ තැන්වල එහෙම නැත්තේ නෑ. මං කියන්නේ එතන ලොකු ખાસකමක් තියෙනවා. ගියපු අය දන්නවා මම දන්න විදිහට හිතන විදිහට ගියපු අය දන්නවා එතන තියෙන සැනසීම මොන වගේද කියලා. ඉතින් මම දැකලා තියෙනවා මේ කට්ටිය මිරිවැඩි සංගල් එතකොට බුදු පිළිම එතකොට ඔය චෛත්‍ය එහෙම හදලා මල් වලින් සරසලා පූජා කරනවා. ඒ වගේ දැකලා තියෙනවා. දැක්කහම කරන්න ආසයි හිතෙනවා. මටත් ඒ වගේ හුඟක් මම දැකලා තියෙනවා කට්ටිය පූජා කරනවා මිරිවැඩි සංගල් හදලා ලස්සනට. ඉතින් මටත් ආසාවක් තිබ්බයිම කරන්න. ඉතින් අපි දෙන්නත් කතා වුණා. අපි දෙන්නත් මිරිවැඩි සංගල් හදලා පූජා කරමු කියලා. ඒ දවස්වලත් හිතේ හිටියා. ඇත්තටම බැරි වුණා. මොකද ඒ කෝස් එක කරන කාලේ කෝස් එකේ වැඩයි. එතකොට ඒ දවස්වල ලොකුවට සල්ලිත් අතේ නැහැ. ඒ දේවල් එක බැරි වුණා. ඒ වුණාට මේ හම්බුන chance එක අපිට යවන්න බැරි හින්දා කොහොම හරි මම හෙට යන්න කියලා අද දවාලේ ගිහිල්ලා ඕනි කරන බඩු ටික අරගෙන ආවා. ඔය ටික ගත්තේ පූජා බඩු කඩේකින්. මං හිතන්නේ ඕනම ඔය රෙදි මේ එහෙම විකුණන්න තියෙන කඩවල මේ වගේ දේවල් ගන්න තියෙනවා. ඊට පස්සේ මම ඒ කඩේ ගියාට පස්සේ මම ওই බඩු ටික ගත්තාම මම දැක්ක චෝටි බුදු පිළිම තියෙනවා අඩුවට. මගේ අතේ තිබ්බ ගානට කියන්න සතුටුයි. මගේ අතේ තිබ්බ ගානට ගන්න පුළුවන් වුණා මට බුදු පිළිමකුත්. ඉතින් කොහොම හරි මං ඇවිල්ලා පාන්දර 2:00 විතර වෙනකන් ඕක ඇලෙව්වා. ඔය සෙරෙප්පුවේ වටේ මමත් ඕක අලවන්නේ කියන්නේ සෙරෙප්පු අලව ගන්න බලාගත්තේ වීඩියෝ එකකින්. මම යන්න කලින් වීඩියෝ එකක් බලලා ගියේ මොනවද ඕන කියලා මම දන්නේ නැහැ. ඊට පස්සේ ඒ වීඩියෝ එකේ නම් හොඳට සෙරෙප්පු වටේ කවර් වෙන්න හොඳට ඇලෙවුවා. ඒත් මට රෙදි කැලි මදි වුණා. මම බය වුණා මේ මට හිට මේක හරන් යන්නත් ඕනේ. අනේ මම බැරි වුණොත් මොකද කරන්නේ කියලා. ඇත්තටම අර කියන්නේ මේ අපි දෙයක් ආසාවෙන් කරනවා නම් අපිට ඔප්ෂන් එනවා ගලාගෙන එනවා. අන්න ඒ වගේ මටත් නොය මං ගත්ත රේන්දේ මේ ඇති වුණා සෙරෙප්පු වටේට පටි දෙකක් යවුවාම මේ ඒක මං එහෙම හිතාගෙන තමයි ගත්තේ. ඒත් මං හිතුවා මේ සෙරෙප්පුවේ කළු පාට කැල්ල පෙයිද දන්නේ නැහැ කියලා. ඒ වුණාට අනේ ලස්සනට මට වැඩේ කරගන්න පුළුවන් වුණා. ඉතින් මම ඔයාලට කියන්නේ අපි මොනාරි දෙයක් ආසාවෙන් ඉන්නවා නම් මට මේක කරන්න ඕනේ කියලා හිතේ ආසාවක් තියෙනවා නම් ඒ දේවල් ඉෂ්ට කරගන්න අපිට chance එකක් හම්බ වෙනවා කියන්නේ එක්තරා විදිහකට වාසනාවක් පිනක්. මේ දේ මං බුදුරජාණන් වහන්සේට මිරිවැඩි සංගලක් පූජා කරලා බුදුහාමුදුරුවන්ගේ කාලේ මම අහලා තියෙනවා ඒ පින ගොඩාක් බලවත්. පිනේ ආනිසංස ගොඩාක් තියෙනවා. සැප සම්පත් ලැබෙනවා. ඔය වගේ ගොඩක් පින් මේ ආනිසංස තියෙනවා. ආනිසංස බලාගෙන පින් කරන්න ඕනේ නැහැ. මං කියන්නේ හිතේ ශ්‍රද්ධාවෙන් අපි ආසාවෙන් දෙයක් කරනවා නම් අපිට ඒක යහදෙනවා. මොන දේ වුණත් එහෙමයි. මං කැමතියි හුඟක් මේ වගේ දේවල් කරන්න. ඉතින් අපි තාම හම්බ කරන්නේ නැහැ. මුදල්
අපේ අතට එන්නේ නැහැ. ඉතින් ඒවත් එක්ක අපි ආස දේවල් කරන්න හම්බෙනවා අඩුයි. ඒ වුණාට අතට හම්බෙන පුංචි මුදලකින් හරි මේ වගේ දෙයක් කරන්න මගේ හිතට ආපු එකලත් මට සතුටුයි. ඇත්තටම කියන්නේ. ඉතින් අපි අද ඉන්නවා හෙට මැරෙන්න පුළුවන්. අද මැරෙන්න පුළුවන්. අපි කවද මැරෙයිද කියන්න බෑ. අපි බෞද්ධයෝ විදිහට ලබන ආත්මයක් ගැන අපි විශ්වාස කරනවානේ. ඉතින් එහෙම වුණාම අපිට අපේ ලබන ආත්මේ හම්බෙන්නේ අපි මේ ආත්මේ කරන දේවල් වලින්. අපි ලබන ආත්මේ අපි ඇත්තටම එහෙම දේවල් අහලා තියෙනවානේ, බණ අහලා තියෙනවා, බණ කතා අහලා තියෙනවා. ඒවත් එක්ක බෞද්ධ විදියට අපි දන්නවා අපේ ලබන ආත්මයක් තියෙනවා. එතකොට අපි මේ ආත්මේ රැස් කරගන්න දේවල් එක්ක තමයි අපේ ලබන භවයේ මොන වගේද කියලා තීරණය වෙන්නේ. කොටින්ම කිව්වොත් අපේ අම්මා තාත්තා පවා තීරණය වෙන්නේ අපි මේ ආත්මේ කරන දේවල් වලින්. අපි මිනිස්සෙක් කෙනාද, සතෙක් කෙනාද, එහෙම නැත්නම් දිව්‍ය ලෝකයකද, පෙරේතෙක් කෙනාද කියලා තීරණය වෙන්නේ අපි මේ ආත්මේ කරන දේවල් වලින්. ඉතින් හැම වෙලාවෙම අනුන්ට වගේම Tamanටත් යහපතක් වෙන දෙයක් කරලා ජීවත් වෙන්න පුළුවන් නම් ඔයාට ලැබුණ මනුස්ස ජීවිතේ උපරිම ප්‍රයෝජනයක් ගත්තා කියලා මම හිතනවා. එහෙනම් අදත් මගේ වීඩියෝ එක ගැන අදහස් කමෙන්ට් කරගෙන යන්න. ඊළඟ වීඩියෝ එකකින් හම් වෙනකම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි. බයි බයි.